වෙද මහත්තයා මේ ගෑල් ළමෙක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 16ක 17ක විතර ගෑල් ළමෙක් කතා කරලා මගෙන් අහනවා පෞද්ගලිකව එයාට මේ කියන්නේ මෙන්සස් වලට කලින් එහෙනම් පීරියඩ්ස් වලට කලින් සහ පස්සේ සුදු පාට දියරයක් වගේ පිට වෙනවලු. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? ඒ ඇඟේ උෂ්ණත්වය වැඩිකම. නිතරම උෂ්ණ ආහාර ගැනීම හොඳ නෑ. පුළුවන් තරම් ඇඟ නිවෙන විදිහ ආහාර වර්ග තමයි ගන්න වෙන්නේ. අනිත් රක්ත වාත වැනි අසනීප තියෙනවා නම් එහෙමත් වෙනවා. ගර්භාෂගත රෝග තියෙනවා නම් එහෙමත් වෙනවා. ඒ අවස්ථාවල් වලදී ප්‍රතිකාර නියම විදිහට නොකරුවොත් එහෙම පිටවෙන බැක්ටීරියා ආසාදනය නිසා වෙන නොයෙකුත් රෝග හැදෙන්න පුළුවන්. ඒවා ඉතින් දෙමව්පියා දැනුවත්ව කොහොම හරි ඒ දරුවා වෛද්‍යවරයෙකුට පෙන්නලා නියම ප්‍රතිකාර ලබා දෙන්න. සුද්ධ යෑම කියනවා, සුද්ධ බින්දුම කියනවා, ලියුකෝරියා කියලා ඉංග්‍රීසියෙන් කියනවා, ප්‍රේත ප්‍රදර කියලා ආයුර්වේද විභාගය අනුව කියනවා. ඉතින් මොනවා වුණත් ඇඟ නිවෙන ඒ විදිහට සුදුසු වෛද්‍යවරයෙකු ලබා බෙහෙත් අවශ්‍ය බෙහෙත් දෙන්න වෙනවා. ඒතර මේ රෝගී තත්ත්වයට ආයුර්වේද බෙහෙත් තියෙනවද වෙද මහත්තයා? ආයුර්වේද බෙහෙත් තමයි ඕකට හුඟක් හොඳ. ඉදිරියට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම නිෂ්පාදනයකට ඔය ලංකාවේ කොහේ හිටියත් ඩිලිවරි ෆ්‍රී.